පැලත් මේ කාලේ මාලිගා රජමාලිගා දොළොස් මහේ නැකත ඇවිල්ලා ගම්මානෙම මංගල ගී ගායනා ගෙමි ගායනා සිංහල අවුරුද්ද ඇවිල්ලා ලඳුන් පුරන රබන් සුරල්සේ පුංචි පැලත් මේ කාලේ මාලිගා රජමාලිගා දොළොස් මහේ නැකත ඇවිල්ලා ගම්මානෙම මංගල ගී ගායනා ගෙමි ගායනා සිංහල අවුරුද්ද ඇවිල්ලා සූදානම් මැරතන් ධාවන තරග ඉසව්ව ආරම්භ කරන්න සංඥාව ලබා දුන් විගස ඔබට පුළුවන් දිව යන්න මාර්ගයේ දෙපස සිටින සුනකයන්ගිනුත් ඔබට විශාල සහයෝගයක් ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. මම හිතන්නේ මැරතන් ධාවන තරග ඉසව්ව සඳහා යොමු වන්න. මම හිතන්නේ සංජය අයියේ ඒවා පොඩ්ඩක් එහාට වෙන්නේ නැත්නම් ඔයා පාගගෙන දුවයි. ඔව් අපි සූදානම් එහෙනම් මැරතන් ධාවන තරග ඉසව්ව සඳහා යොමු වන්න. මම හිතන්නේ සංජය අයියේ ඒවා පොඩ්ඩක් එහාට වෙන්නේ නැත්නම් ඔයා පාගගෙන දුවයි. ඔව් අවසන් තරගකරු විදියට ඒ බව මම හිතන්නේ තරගයේ අවසානයේදී අපිට දැක බලා ගන්න පුළුවන්. ඔව් ඒ වගේම කාන්තා මැරතන් ධාවන තරග ඉසව්වට සහභාගී වෙන අයත් මේ මොහොතේදී ඉක්මනින්ම මහින්ද අයට ඔයගොල්ලන්ගේ නම් ටික ලබා දෙන්න. මම හිතන්නේ රනිල් ප්‍රසංග මහතා තම බිරිඳගේ ජයග්‍රහණය වෙනුවෙන් Facebook සටහනක් පවා දමා තිබුණා. මාර්ගයේ ඇදයි කියා පැමිණිලි කරලා මේ කාපට් අතුරන්න මූලිකත්වයේ ගත්ත කාන්තාව ඔව් මේ මොහොතේදී කුතුහලයක් හෝ දිනර අවස්ථා දෙකක ජයග්‍රහක මම හිතන්නේ ඔහු වැඩට ගිහිල්ලා ගියා මම අපට දැනුම් දෙනවා පළවෙනි පොටුමකින් හැරිලා දැනුම සම්බන්ධයෙන් අපිට චිරාත් උහිනේ වැදගත්කමක් ලැබෙන එක නෑ දිනර මම හිතන්නේ සුබ වේලාව පහුවෙච්ච හින්දා මම හිතන්නේ ඔහුට යම් බලපෑමක් වුණා. Come on, Chirag, come on. ඔව් ඇත්තටම පුංචි අවුරුදු 8ක 9ක ළමයින්ට ඔව් චිරාත් වෙනවා මට කෙසේ හෝ පටන් ගත්ත වේගයෙන්ම නැවත දෙලින එක වතාවක් මතක් කරනවා නුවන් සෙනවිරත්න මාතාගේ අපේ ආදරණීය බිරිඳට අක්කේවට පසුතැවීමක් වෙයි. මොකද ලොකු තෑග්ගක් හම්බ වෙන්නේ.
මම හිතන්නේ ජයග්‍රහණයට තියෙන කෑදරකම තමයි අපිට නිරූපණය වුණේ. ඔව් චුම්පං වෙද දිව යන කාන්තාන් කීප දෙනෙක් වගේ තමයි අපිට බලාපොරොත්තු වෙන චිරාත් උයනේවා මහතා පසු වෙනවා. Ramin the second place. ඔව් මම හිතන්නේ මැරතන් තරගයක් විදියට ආරම්භ වෙලා පළමු රටෙල්ල විතරේ. ඔව් මේ අවස්ථාවේදී දෙවන ස්ථානය ලබා ගන්නවා චාමෙන්ද රනිල් මහතාගේ 23 තරගකාරියන් මේ මොහොතේදී තරග නිමා කොට අවසන්. හොඳ තරගයක් ලබා දුන්නා රනිල් ප්‍රසංග මහතා. තරගයේ ක්‍රියාත්මකයි පුංචි දරුවන් අතර මේ මොහොතේදී ඊටාම සංයමයෙන් වතුර වක් කරන බෝතලයට සහ එළියට දෙකටම මම දන්නේ ඊටා සමීපව නිරීක්ෂණය කරනවා රුවන් දෙමටපොළ මහතා මේ තරගකරුවන් සහ තරගකාරියන්. සැලකිලිමත් වෙන්න මේ කැත වෙන්නේ ප්‍රයිම් සිටි නම. ඔව් පරිස්සමට සුරකිව ගෙනියන එක තමයි කරන්න ඕනේ වේගෙන් යනවට වඩා. ඔව් ශාවින් මං හිතන්නේ පවුලේ නැති වෙච්ච නම්බුව රැකගන්න ඉන්න එකම තැනැත්ත තමයි ලොකු ඉත අගය කරනවා. ඔව් ලංකාවට ආවේම මේ වෙනුවෙන්. ගෝනි පැනීම කාන්තා තරග ඉසව්වට අනුග්‍රහය ලබා දෙන්නේ ශර්මිලා ජුරම්පති මහත්මිය. ඒවත් අපි මේ මොහොතේ සිහිපත් කරනවා. ඔව් හොඳ තරගයක් මේ මොහොතේදී කිසිදු දියණියක් ඇද වැටුනේ නැහැ. ඔව් ශවින් වේගෙන් පැන පැන යනවා. ඔව් පුතේ වැටුණාද බලාගෙන මං හිතන්නේ. ඔව් ඇත්තටම චාමින්ද රනිල්ගේ සංඥා කිරීම සම්බන්ධයෙන් අපට ගැටලුවක් මතුව තිබෙනවා. විසිල් එක පිට වෙන්නේ නැහැ කියා ඔහුට තරගකරුවන්ගේ විරෝධයක් එල්ල වෙනවා. චිත්‍ර ශිල්පීය හැකියාව මේ මොහොතේදී චිරාත් උයනේවා මහතා නිරූපණය කරනවා. තරගය මං හිතන්නේ පූර්වයකට ඇසත බීමේ තරගයක් ලෙසට සංශෝධනය කරන්න වෙයි. මොකද මේ අලිය අපිට පේන්නේ නැහැ. මේක විවෘත තරග ඉසව්වක් පිරිමි ඔබටත් සහභාගී වෙන්න පුළුවන්. මොකද අතින් අල්ලන්න බෑ. දැඩි තණ්හා මත හිමාචි මඩවල මහත්මිය ඉවත් වෙනවා. සුන්දර ලාලිත්‍යයෙන් ගමන් කරන දිනූෂ මහතාගේ බිරිඳ දැක බලා ගන්න පුළුවන් අපිට. මගේ කට කියන්නේ හොඳ කතාවෙන් තමයි ගමන් කරන්නේ. බිරිඳ ඔහුගේ බිරිඳ ඇත්තටම මාර්ච් පාස්ට් එකක් කියන්න බුණා අපිට. මේ දින පෙළපාලියක සේයාරුවක් තමයි අපිට නිරූපණය වෙන්නේ. සමන් පාලිත මහතා බිය කරන්නට මහතා 2026 අවුරුද්දට තමයි මෙහෙම යන්නේ. ඔහුට තව විශාල කාලයක් තිබෙනවා. මහින්දයි අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා මේකෙන් දැනගත්තා.
ඔව් චමෙන්දර අනිල් මං හිතන්නේ සුන්දර ඉරියව්වකින් ගමන් කරන්නේ. ඔව් රුවන් දෙමඩකොල්ල මහතා මං හිතන්නේ කසල ලොරියට කසල ලබා දීමට යන වේගෙන්ම ගමන් කරනවා. ඔව් මම හිතන්නේ වඳුරු සංගණනයේදී වඳුරන් ප්‍රමාණය ඔව් ඉවත් වෙනවා. සුදුනේ මගේ පාටට ඉඳලා හිත හොඳයිනේ මන්නේ. හිත සතුටෙන් නිසා සුදුයි. එහෙම වුණා නම් මම 5 වසරේදීම සුදු වෙලා. එහෙම වෙන්නේ නැහැ. දුස්සරකට සාමන්ත වෙන්නේ නේ. දැන් හද පාර්ට්නර් කෙනෙක් හොයාගන්න ඕනේ කීකා. ඒ කියන්නේ පොඩි කාලේ හස්බන්ඩ් එක්ක දවුරුදු සොයන්න ගියේ. දන්න කාලේ ඉඳලා. මම දැන් එක වසරේ ඉඳන් තමයි. සැමියා සමග අවුරුදු උත්සවයට සම්බන්ධ වෙන්නේ. පොද පිළිතුරක්. රම්‍යක්ගේ දැන් මම හිතන්නේ මහත්තයා බලාගෙන ඉන්නවා තරග වලින් ඔයාට මොකද වෙන්නේ කියලා. ඔයාට කිසිදු ජයග්‍රහණයක් ලැබෙන්නේ නැහැ. මහත්මයා නම් යන්තම් එක තරගයකට සහභාගීලා ජයග්‍රහණය කරා. මට මතකයි ඒ කියන්නේ මහත්තයා විදේශගත වෙලා හිටියත් මුදල් සෑහෙන්න ඒවල ආයෝජනය කළා සුබදදාසකට යවලා ප්‍රැක්ටිස් කරවලත් ඔයාගේ ප්‍රතිඵල මෙච්චරයිද? නෑ මහත්තයා දිනුවනේ ඒක සතුටුයි. මහත්තයා ඉතින් ඒ විදිහේ ඔයාට වේදම් කළා පුරුදු පුහුණු කරේ මහත්තයා දිනන්නේ නෙමෙයි. හරි. බොහොම ස්තුතියි. ඒ වගේම සංවිධානය කරන එක සහ ප්‍රයිම් සිටි අපි හැමෝම මේ විදිහට එකතු වෙන එක ගැන සන්තෝෂයි. මේක වුණේ හැබැයි තරගයක් නෙමෙයි. ඊට වඩා ටිකක් කතා කරමු. මම හිතන්නේ ඊට වඩා කතා කරන්න දෙයක් නැහැ. අපි ඔව් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගෙවල් වල ප්‍රශ්න ඇති කරගන්න එපා වැරදි කෙනාට කවලා. ඔව් අපි හැමෝටම ප්‍රශ්නයක් ක්‍රිෂාන්ත සිල්වා මහතා මොකද්ද උතන කරන්නේ? ඔයා තරගෙට දින්නේ නැත්තම් උතන තෙරපිලා දින්නේ? තරගෙට. පිරිමි යුගලක් ඉන්නවා ඊටමත් අවලස්සනයි. ඇයි එහෙම උනේ? ඔව් ජීවක වේගයෙන් දුවගෙන ආවා. ජීවක ඔහොම දුවන් එලා නම් පරදින්න එපා ලැජ්ජයි. හොඳ තරගයක් හොඳ. ජීවක දක්කගෙන යනවා තමන්ගේ බිරිඳව. ඔව් සමීර පෙරේර මහතා වෙනම පැත්තකට දුවනවා. මම හිතන්නේ කාන්තා හිංසනය මනාව නිරූපණය වන අවස්ථාව. හිමාශක් ඒවා සම්පූර්ණයෙන් ගෑවද? අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බැලුම වැටුණාට පස්සේ නෙමෙයි. ඒ කියන්නේ කැඩුනොත් තමයි නේ. ඔව්. ඒ නිසා හොඳ බැලුමක් තෝරගන්න. සිමෙන්ති බැලුම් තියෙනවා අපි ගාව. පෙරේරා මහතා මං හිතන්නේ වික්ෂිප්තව ඉන්නේ යෝගට් කෑවට පස්සේ උතුර දකුණ මාරු වෙලා කිව්වොත් මං නිවැරදි. ඔහුගේ නහයෙත් යෝගට්, කන් දෙකෙත් යෝගට්. මහතාට හරහට හිටින්නේ. තරගයකටවත් සහභාගී වෙන්න දෙන්නේ නැහැ. මොකක්ද මේ යුගලේ? මම දන්නේ අපිට ඇත්තට තව යුගලක් ඇතුල් කරගන්න පුළුවන් ද ප්‍රශ්නේ තියෙන්නේ කම්බි වැටත් එක්ක පැටලුනොත් කියන කාරණය. ඔබ නිකමට උපකල්පනය කරන්න සමීර පෙරේරා මහතා කම්බි වැටේ පැටලෙන ආකාරය. ප්‍රීතියෙන් පිනා ගියපු ජීවකගේ දැස මම මේ මොහොතේ මට වෙන බව කුමුදු කල්ඩුවා මේ මොහොතේදී අපවද දැනුම් දෙනවා. කරුණාකරලා සැමියා රැගෙන යන්න කියා. ඔව් අපේ ඉඩ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ නේද?
ප්‍රිය බිරිඳගේ ඔළුව අතගා කියනවා කමන්නේ යන් දකින්න කලින් කට්ටිය කියලා. ජයන්නේ මිනිස්සු සරමක් ඇඳන් ඉන්නේ. සීමිත හැකියාවක් තමයි පෙන්වන්න පුළුවන් වෙන්නේ ඔයාගේ වගේ ෂෝට් එකක් නෙමෙයි. ඉවත්ව යනවා. අපේ අම්මා ඉතාමත් දක්ෂ විදියට විසි කරා. කඩුවෙලට විසි කරන්න ඕන එක කොරතොටට විසි කරේ. චමින්ද බණ්ඩාර මහතාට ඇස්වහ වදින්නේ නැහැ කිව්වොත් නිවැරදි. බට දෙකයි සමුල අවසන් තරගයේ චමින්ද බණ්ඩාර සහ ඔහුගේ බිරිඳ අරුණ මාරසිංහ සහ ජයන් අතරත් මේ මොහොතේ ක්‍රියාත්මකයි වේගවත් අත්කොළ සන්නාදයක් ලබා දෙන්න මේ තමයි බැලුම් ඇල්ලීමේ අවසන්. චමින්ද බණ්ඩාර සහ ඔහුගේ බිරිඳ ජයග්‍රහණය කරනවා. මං හිතන්නේ හොඳ තරගයකින් අනතුරුවයි ඔහු ජයග්‍රහණය කරේ. බිරිඳට සුබ පතනවා. thank you කියලා. ඒ බැලුමත් දේදුවට දුන්නේ. මොනා පුතා කියන උපරිම හයි අරගෙන මම හිතන්නේ මොනා පුතාට බැලුමක් නෙවෙයි පැරෂූට් එකක් දීලා තියෙන්නේ. පිම්බෙනවා විතරයි. Subuh muhut alut tirak paya sebenar kenal awa denge kediri kirewa sirin sirun aur takmewa jai sirin sirun aur takmewa. දිල්රුක් මහතා කොට්ටපොර තරගයේ ඉසව්ව වෙනුවෙන් හුස්ම නොගෙන ඉන්නේ හවස වෙනකන්. 22යිද උතන? 22යි නේ. මේක වැඩි එකක්. අපිට පේනවා රාම්‍ය අක්කා මහින්ද අයියාගේ බිරිඳෙන් අහනවා මොකක්ද අනේ අපිට උනේ? 40යි. මේකේ 40යි. මේ කාගේද? පෙරදුනානේ. හොඳ තරගයක් පුංචි දරුවන් අතර මේ මොහොතේදී ක්‍රියාත්මක වෙන්නේ. ශවීන් තරගෙන් ඉවත් වෙනවා. මම හිතන්නේ සමීර අයියාගේ එකම බලාපොරොත්තු එක. නෑ පුංචි පුතත් ඉන්නවා. ඇත්තටම වොනාල් තරගෙන් ඉවත් වුණාට කියන්න ඕනේ වොනාල් තමයි ලස්සන්ටම නැටුවේ. ඒක තමයි වාසනාව හොඳයි. අවසන් තරඟකරුවන් තිදෙනා මම හිතන්නේ පුංචිම පුතා රංගනයාගේ පුතා ඉන්නවා මේ මොහොතේදී අවසන් තරඟකරුවන් තිදෙනා අතර
වේගවත් අත්පොළ සන්නාදයක් ලබා දෙන මේ පුංචි පැටව තුන් දෙනාට Put your hands up, everybody know that. Don't hold back, got you on low jack. Go DJ, ask my DJ. Party on replay, sell it on eBay. එළෙව් නටන්න ඕනේ. ඔව් සඳුනි නිසංසලා මහත්මියගේ දින ජයග්‍රහණය කරනවා. මම කිව්වහම සෙනෙව්ට නටන්න කියලා සෙනෙව් කෙනා මම ඉස්කෝලේ චිත්‍ර කරන්න කියලා. වනන්තරේ නිරන්තරේ සමුතනාවේ වරින් වරේ කනුගෙන මයිදන්නේ මාර්ග කඩවදයක් තියෙනවා සංජීව පෙරාසල. නට කතාවෙන් හොරෙන් හොරෙන් මදස බලනවා වනන්තරේ නිරන්තරේ සමුතනාවේ වරින් වරේ කනුගෙන ඔව් ඉත සංවේදී දසුණක් ත්‍රිශාන්ත සිල්වා මහතා තමාගේ කලිසම හරියට ඇදලා ඒ කියන්නේ ඉඳ ගන්න උත්සාහ කරද්දීම චාලිනදිශානි මහත්මිය ඉඳගත්තා. සරලි සතුට දිවිතිරය මත අනින රෝසිලි බලන් කලවලේ නගදී මහතුරිලේ දී කරුමාදාවලේ සිසුමි පෙන් ආසලේ මහන්තරවසේ ඔව් මොන වුණත් ජයන්වා ලස්සන නටනවා මට ඇත්තටම සතුටුයි මගේ සමකාලීනයේ කොහොම නර්තනය දෙන එක ගැන. හරි. හිමා අම්බලේ සොමිකන් ගියාදලේ එක්තෙන් මුචිවිතේ ඔව් චාලිනී නදීශානි මහත්මිය ඔව් දැන් නම් කොහෙවත් නැහැ පුඩු හොඳේ ඉබ්බටි ඉවරයි. නැවතත් මම මතක් කරන පොඩ්ඩක් ඉන්න මේ නර්තනයේ යෙදෙන්න ඕනේ මහින්ද අයියේ අක්කට උපදෙස් දෙන්න නටන්න කියලා. ඔයාට බයෙන් ඇවිදිනා වගේ වටේ කැරකෙන්නේ. මං හිතන්නේ පිරිමින් දෙපළක් අතර වෙච්ච එකම ගහමරා ගැනීම අද දිනේදී වෙනස සනිටුවන් වෙනවා. පිරිමි කියන ජාතිර නිගා ගේන්න එපා කියලා මම හැමතෙම වතාවක් ඔබෙන් ඉල්ලනවා. මං හිතන්නේ අවසරයි අරුණ මාර්සිංහ මහතා දිනුම් වෙන්න ඕනේ. ඔහොම ඉඳගත්තා මම හිතන්නේ. ඔව්. පස්වෙනි වතාවටත් මම මතක් කරනවා මේ පුටු අපි ආපහු බාර දෙන්න ඕනේ. ඔව් ජයන් මං හිතන්නේ අකණ්ඩව ලබන 78 වන සංගීත පුරතරක ජයග්‍රහණය මේක. ඔව් අඬනවා මං හිතන්නේ කඳුළුත් බී දානවා. ඇය කියනවා ඇයට අර කොට්ටපොර මේක උඩටම නගින්න ඕන කියා. රැන් හිරා සැලවිලි කුරුල්ලන් සීනු මන්දින් රස ගී ගායලා රස ගී ගායලා
ඔව්. ඒ අනුව අපි අද දිනේදී සුවිශේෂී තරග ඉසව්වක් කොට්ටපොර කාන්තා තරගයත් පවත්වනවා. තනි කකුලෙන් හිටගෙන අදාළ කවය තුල ඉවත් වුණානේ. මම හිතන්නේ දත් බිලිස්සාගෙන පහර දෙන නිසා සමින්ද බණ්ඩාර මහතා බියටපත් වුණා. හොඳ තරගයක් මම හිතන්නේ. ඔව් ජෙහාන් අත ඉවත් කරගත්තා. ජෙහාන් ඔයාගේ අත. ඔව් ජෙහාන් මම හිතන්නේ. ඔව්. ඉතාමත් ක්ලාන්ත ගතියකින් ඉන්න වෙලාවක තමයි ඔහුගේ නම බිරිඳ ගිහිල්ලා බලෙන්ම දීලා තින්න කොට්ටපොර වලට. ඔහු දන්නේත් නැහැ. බිරිඳව අපහසුතාවයට පත් කරන්නත් බෑ. ඒ නිසා ඔහු ආත්ම අභිමානී වෙන මේ තරගයට මුහුණ දෙන්නේ. බොහෝ අය විමසීමක් කරනවා චලින් අධිශානී කුමුදු කල්ටුව සහ මේධාවි ගුණසේකර ඉන්නේ මොකක් හරි තරගයක් විනිශ්චය කරන්නද කියලා. අල්ලගන්න මං හිතන්නේ පොඩ්ඩක් පිරිමැ ටික ලඟ වුණා නම් හරි. ග්‍රහණය කිරීමේ වැඩි ඉඩක් පවතිනවා. ඔව් මනෝරි සමන්තිකා මහත්මිය මං හිතන්නේ අවුරස්මිය බැස ගියාට පස්සේ සම ආරක්ෂා කරගෙන පැමිණෙනවා මෙම අවුරුදු උත්සවයට. දිනර අපිට වාව සෑහෙන වටිනවා කඹැදීමේ තරගයට සම්බන්ධ වෙන්න. ජෙහාන් ද සිල්වා ආනාපාන සති භාවනාවේ යෙදෙනවා. නමුත් අවශ්‍ය වන්නේ මරණානුස්සතිය. බොහෝ පිරිසක් බලන් ඉන්නවා මූණ අත ගගා මොකද්ද ඔය කරන්නේ? වයස අවුරුදු 5න් 15 කොට්ටපොර තරගෙ සවුවා. හොඳ වැඩේ අතපත ගගා මාතා කොනිටනවා වගේ අල්ල කරාදී. ඔව් වේගවත් අත්පොළ සන්නාදයක් ලබා දීලා මොවුන් දිරිමත් කරන මේ තමයි අවසන් තරගාදියද. ඔව් මම හිතන්නේ යම් නර්තනයකට යෙදුණා කියන්න පුළුවන් අරුණ මාර්සිංහ මහතා. ගියන් අවසානයේදී ජයග්‍රහණය කරනවා. මම හිතන්නේ ඩීමෝ බට්ටා රටේ අවශ්‍ය වෙන්නේ අද සිල්වා පවුලට ත්‍යාගය ටික රැගෙන යන්න. අපි ඔව් නිවසේ දිවා කාලේ මැස්සන් පළවා හරින කාන්තා යුගලයක් ඔබට දිස් වෙනවා මේ මොහොතේදී. ඔව් බට්ට පැන්නට පස්සේ බට්ට පණින මට ඇයි කොට්ටයක් දුන්නේ වගේ තමයි. රනිල් ප්‍රසංග මාතා මේ මොන නවනිංගිරාවක්ද කියලා බලාගෙන ඉන්නවා. කෙසේදත් හොඳ සමබරතාවය බලමු අපේ. ඇඳුමේ තිබෙන කුණු දූවිලි ඉවත් කරනවා. ඔව් වැඩි මහන්සි වෙන්න ඕනුනේ නැහැ. තෑගි මල්ල රැගෙන යන ආකාරයට තමයි අමාලි මහත්මිය තරග කරන්නේ.
ඔව් චලනි නදීෂානි මහත්මියගේ හිස කකියනවා මේ මොහොතේදී මොකද ඇයට පෙරවැදිච්ච පහර සමග ඇය බියටපත් වෙලා සිටින්නේ චානක වික්‍රමනායකගේ බිරිඳ සම්බන්ධයෙන් මොකද ඇය එළවෙලව පහර දෙනවා හරියට ආණ්ඩුවට විපක්ෂයෙන් ගහනවා වගේ තමයි පහර දෙන්නේ අම්බෝ මම හිතන්නේ අපි ඇයව වෙනම තරගයකට සූමෝ වගේ ක්‍රීඩාවකට යොමු කරන්න ඕනේ ට්‍රැක් උඩ දඟලන පුංචි දරුවන් දෙදෙනෙක් වගේ තමයි අපිට මේ දෙදෙනාව දැනෙන්නේ. දෙමාපියන් නොමැති වෙලාවක වයස අවුරුදු 3-4 ළමයි සෙල්ලම් කරන්නේ මේ විදියට. හිමාචි මහත්මියට ඇදුම රෝගයට ගන්න පෙත්ත ගන්න. ඔව් හොඳ තරගයක් මං හිතන්නේ. දිරිමත් කිරීම වෙනුවට උන් ඔව් ඒ අනුව චලනි නදීෂානි මහත්මිය මංගල කොට්ටපොර තරගයේ සවුල් ජයග්‍රහණය කරනවා ප්‍රයිම් සිටි අවුරුදු දානේ අලුත් තරග අත්දැකීමක් ඒක. ආරම්භ වුණා කඹදීමේ කාන්තා තරග ඉසව්ව. හොඳ තරගයක් මං හිතන්නේ. ඔව් හොඳ ධෛර්යමත් කිරීමක් තුන්වන කණ්ඩායමට තිබෙනවා. ඔව් 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 ඒ අනුව තුන්වෙනි කණ්ඩායම ජයග්‍රහණය කරා හොඳ තරගයක්. ඔව් අපි සෙල්ලමක් කරනවා. අපි සෙල්ලමක් කරනවා. ඔව් දෙවන අධියර හොඳ තරගයක් මෙවරත් මම හිතන්නේ තුන්වන කණ්ඩායම මෙවරත් ජයග්‍රහණය කරනවා. මම හිතන්නේ පොළව ඇදයි කියා හිමාශ්‍රී මන්දිර ඔව් ඔහු දැන් ඉඳන්ම දැනගත්තා දින දෙකකට ආහාර නොමැති බව. කණ්ඩායම් දෙකටම හොඳ ධෛර්යමත් කිරීමක් ලැබෙනවා. හොඳ තරගයක්. ඔව් මේ මොහොතේදී තමන්ගේ වසර ගණනාවක අත්දැකීම් ඉතා හොඳින් පාවිච්චි කරනවා චලනි ප්‍රමුඛ කණ්ඩායම. ඔව් අවසන් අදියර බලමු. ඔව් මේ මොහොතේදී චලනි ප්‍රමුඛ කණ්ඩායම ජයග්‍රහණය කරනවා. මං හිතන්නේ බිම වැතිරීගෙන පස් කාගෙන ඔවුන් ලද ජයග්‍රහණය ගැන නැවත වතාවක් වේගවත් අත්පොළ සන්නාදයක් ලබා දෙන්න. ඔවුන් තමයි මෙවර 2025 බක්මහා උළෙලේ කඹ ඇදීම කාන්තා තරගයේ සමු ජයග්‍රහණය කරන්නේ. මම හිතන්නේ මැනික් මහත්මිය හොඳටම ඇහුණා විසිල් එක. මම හිතන්නේ විදුරගේ ශරීරයෙන් කිසිදු පළ ප්‍රයෝජනයක් මං හිතන්නේ සංජය පෙරේරා මහතා ප්‍රීතියෙන් උද්දාමයටපත් වෙනවා. මොකද ඔහු කිසිවක් කළේ නැහැ සෙසු සමාජිකයන්ගේ සහාය රනිල් ප්‍රසංග මහතා කණ්ඩායම ජයග්‍රහණය කරනවා. මම හිතන්නේ නියම මචං අක්කා. හරිද?
ප්‍රමුඛ කණ්ඩායම බුලට් වැඩි කුඩේ පිටේ බැලන් බයනවා කඳුළු මම දැක්කේ හුඟ කලකට පස්සේ දැක්කමි මක්කලංග කමත විතින් කාගට සුවහල ගොවන් අනිපත් කලේ දිනෝ රෙච්චමි සමෝය වගේ කියාවි මට මකරච්ච ගුරාවි ආතියා මොකද මට වීල් කරන්නේ ලයිමයි පොද පදවි පුචා අප පිරන් හිත පිරන් මනි බාදු වරදෙන්නම් ආතියයි කරපුවට බැරියෝ ඒකටන මත්තේ දිල්ල දිලතිවි මට මොකටද ඒ කුඩේ පිටේ බැලන් බයනවා කඳුළු මම දැක්කේ හුඟ කලකට පස්සේ දැක්කමි මක්කලංග කමට නිතින් කාගෙට සුවහල හොරෙන් no religion දෙස්සම ඔය වගේ කියාවි මට මකරච්ච ගුරාවි ආතියා මොකද මට වීල් කරන්නේ යල්මයි ඔබද කරවි පුචානෝ මට කියාවි ආලවනේ ඌවට මම කිලතිවනේ ඔව් වේගවත් අත්පොළ සන්නාදයක් ලබා දෙන්න පුතාට මම හිතන්නේ ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ කියන්නේ ඒක තමයි අපිට හොඳින් නිරීක්ෂණය. හරි. මොන ස්කෝල්ද ඉගෙන ගන්නේ දුව? සුජාතා විද්‍යාලය. සුජාතා විද්‍යාලය. හරි. අද මොකක්ද මේ හැමෝටම පේන්න ඉදිරිපත් කරන්නේ? මම ඉදිරිපත් කරන්නේ මගේ අම්මාව. මව අනුකරණය කරනවා. මයික් හොඳ දුව. මම ඉදිරිපත් කරන්නේ මගේ දුවට බයින්න හැටි. පේනවද මේ ගේක හැටි? අස් කරන්නේ නැද්ද? වේගවත් අත්පොළ සන්නාදයක් ලබා දෙන්න ඇයට ජීවික මං ආවේ check in your eyes. මේ මොකද්ද? බලන්න. හරි. හරිද? මගේ ඇස් පරීක්ෂා කරන්න යන්නේ අය. හරිද? 9 වගේ පේන්නේ 9 2 දැන් හොඳයි ස්පෙක්ස් දාන්න ඕනේ මම නේද? හරි වේගවත් අත්පොළ සන්නාදයක් ඇයට ලබා දෙන්න අපේ ඔමෙලි ආදරණීය සිහිරි දියණියට.
චිත්තක. ඔව් විකට ඇඳුම් තරගයට තව සහභාගී වෙන පුංචි දුවා දරුවන් ඉන්නවද? ඒ වගේ මේ මොහොතේදී අපිත් සමග සම්බන්ධ වෙන අප ශ්‍රී සුදර්ශන විහාරයේ විහාරාධිපති ගරු පූජ්‍යෝමල්පේ සුදස්සි හිමියන්වත් බොහොමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. වේගවත් තත්පොළ සන්නාදයක් ලබා දෙන්න ඇයට ඉතාම දක්ෂ නර්තනයක් අප වෙත ඉදිරිපත් කරා. බොහොම ස්තුතියි දුව. හරි. ඔහොම ඉන්න. අයිනේ. දුවගේ නම මොකද්ද පැටියෝ? ඔමේලි. ඔමේලි නේද? විකට නම් තරගයටත් ආවනේ. හරි. ඔයාගේ ඉස්කෝලේ? Horizon College. 5යි. අවුරුදු 5යි. හරි. මොකද්ද දුවද ඉදිරිපත් කරන්නේ? නටන්න. සින්දුවක් දාලා ඕනද? හරිම ලස්සනයි චූටි දුව. වේගවත් තත්පොළ සන්නාදයක් ඇයටත් ලබා දෙන්න. ඇයගේ වයසට ඉතාමත් දක්ෂ නර්තනාංගයක් ඇය ඉදිරිපත් කළා. හරි. අයිනේ.
ගෙදරේ කරගහන්ඩා හරි වේගවත් අත්පොළ සන්නාදයක් යටත් ලබා දෙන්නේ හරිම ලස්සනයි දුවේ හරිම ලස්සනයි හරි අයිනෙන් ඉන්න අපේ චිරාත් වෙනහෙවා මහතාගේ සහ හිමාශි මඩවල මහත්මියගේ සිඟිදි දියණිය දුව කියන්නේ මන් සම්පූර්ණ නම විනුති සියන්සා උයන හේවා විනුති සියන්සා උයන හේවා හරි දුවගේ වයස 5යි අවුරුදු 5යි ඉස්කෝලේ ගේට්වේ කොලෙජ් ගේට්වේ කොලෙජ් එකේ හරි දුව මොකක්ද අද ඉදිරිපත් කරන්නේ සෝන් එක උඩපල ගත්තත් වට්ටක්කා බිමපල ගත්තත් වට්ටක්කා උඩපල ගත්තත් බිමපල ගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්කා හරිම ලස්සනයි වේගවත් අත්පොළ සන්නාදයක් යටත් ලබා දෙන්නේ හරි දුවේ අයිනෙන් ඉන්න එන්න චූටි දුවක් ඉන්නවා අපිත් එක්ක මම හිතන්නේ චානක වික්‍රමනායක සහ නිසංසලා මහත්මියගේ සිඟිදි දියණිය දුව කියන බලන සම්පූර්ණ නම ආයු කෙනොල්දී කෙනොල්දී ආයු කෙනුල්දී හරි දුවගේ වයස අවුරුදු 5යි අවුරුදු 3යි කියලා අම්මා කියන අවුරුදු 5යි කියලා වා කියනවා හරියටම කීයද දුව මොකද්ද ඉදිරිපත් කරන්නේ හිංචි පිංචි හාව සින්දුව කියන්නේ නේ කියන්න පිංචි පිංචි හාවා යද්දි තනි වෙලා විලේ උන්නු ඉබ්බා දැකලා වතුරේ නැවිලා ඉබ්බා දැකපු හාවා යද්දි තනි වෙලා විලේ උන්නු ඉබ්බා දැකලා වතුරේ නැවිලා හරිම ලස්සනයි වේගවත් අත්පොළ සන්නාදයක් ලබා දෙන්න ඇයට වයස තාම අවුරුදු 3යි ඉතාමත්ම දක්ෂයි හරි මම හිතන්නේ සියලුම අවුරුදු කුණාදයක් ලබා දෙන උන්ට බොහොම ස්තුතියි පුතේ දැන් යන්න පුළුවන් වේදිකාවෙන් මදක් රැඳී සිටින්නේ ඒ වගේම මේ මොහොතේදී විශේෂයෙන් මතක් කරනවා සිඟිති අවුරුදු කුමරා තරගය සඳහා මූල්‍යමය අනුග්‍රහය ලබා දුන්නේ අපේ ආදරණීය මනෝරි අක්කා මනෝරි සමන්තිකා මහත්මියටත් බොහොමත්ම ස්තුතියි ඒ ලබා දුන් සාඩම්බර අනුග්‍රහය වෙනුවෙන් හරි ඊළඟට අපි සූදානම් සිඟිති අවුරුදු කුමරිය සිංගිති අවුරුදු කුමරිය තරග ඉසව්වේ ප්‍රතිඵල ඔබ වෙත ඉදිරිපත් කිරීමට තියුණු තරගයක් ලකුණු දිහා බැලුවාම යනුෙහි තෙවන ස්ථානය අම්මා දන්නේ පුතේ හිමි කරගනු ලබන්නේ විනුකි උයන හේවා අපේ ආදරණීය චිරාත් උයන හේවා මහතාගේ සිංගිති දියණිය ඇය තමයි තෙවන ස්ථානය ලබා ගන්නේ හරි දෙවන ස්ථානය දෙවන ස්ථානය හිමි කරගන්නේ ඉතින් ඒ යන ඉදිරිපත් වෙනා තියුණු තරගයකින් අනතුරුව ඔමේලි දහනායක සිංගිති දියණිය වේගවත් අත්පොළ සන්නාදයක් ලබා දෙන්නට ඒ අනුව මෙවර සිංගිති අවුරුදු කුමරිය බවට පත්වන්නේ ඔබ නිවැරදි ජීවක විද්‍යාරත්න සහ කුමුදු කල්ටුවාව දෙපළගේ ආදරණීය දියණිය ලිතුලි ලිමන්සා එය තමයි 2025 ප්‍රයිම් සිටි අවුරුදු උදානය සිංගිති අවුරුදු කුමරිය බවට පත්වන්නේ
වේගවත් අත්කොළ සන්නාදයක් ලබා දෙන්න මේ සිංගිති දියණියන් දෙදෙනාට ඔවුන්ගේ දක්ෂතා මත තමයි මේ ජයග්‍රහණ ලබා ගත්තේ. ඒ අනුව බොහොමත් ස්තුතිවන්ත වෙන මේ මොහොතේදී අපත් සමග සංවිධානයට සහ තරග විනිශ්චය කිරීමට බොහොමත්ම ස්තුතියි සම්බන්ධයෙන්. බොහොමත්ම ස්තුතියි සංජය ඔබට. ඒ වගේ මෙම තරග ඉසව්වේ ජයග්‍රහණය කරනු ලබන්නේ කවිෂා සත්සරණී ඇයටත් ආරාධනා කරනවා ඉන්න වේදිකාවට තමන් හිමි ත්‍යාග ලබා ගන්න. ජයග්‍රාහී කණ්ඩායමට හිමි ත්‍යාගය මේ මොහොතේදී භාණ්ඩාගාරික රංගන දිසානායක මහතාගේ අතින් ලබා ගන්නවා. රනිලේ වචනයක් කතා කරන්න ඕනේ එන්න. දැන් මීට අවුරුදු දෙකකට කලින් පටන් ගත්ත මේ අවුරුදු උත්සවයේ පහුගිය අවුරුදු දෙකේම සභාපති වෙලා ඉඳලා තරග සංවිධානය කරලා කිසිදු තරගයකට සම්බන්ධ නොවී තමයි බොහොමත්ම වගකීම් ගොඩක් එක්ක වැඩ කළේ. ඉතින් මේ පාර ඔයාට පුංචි නිදහසක් හම්බුණා තරග වලට සම්බන්ධ වෙන්න, සහභාගී වෙන්න සහ සහභාගී වුණා විතරක් නෙමෙයි තරග ජයග්‍රහණය කළා. මොකද හිතෙන්නේ? අත්‍තරම ඉතින් සතුටුයි. අපේ සහෝදර සහෝදරියත් එක්ක මේ වගේ සෙල්ලම් කරන්න හම්බෙච්ච ගැන අපි ඉදිරියටත් මේ වගේ වැඩ ඉස්සරහට කරමු. වේගවත් අත්කොළ සන්නාදයක් ලබා දෙන්න ඔහුගේ සහයෝගය ඉතාමත්ම වැදගත් මේ සියලු වැඩ කටයුතු සංවිධානය කරද්දී. ඊළඟට අපි සූදානම් කඹෑදීම කාන්තා තරග ඔබ දකින්න ඇති අය කොහොමද කොට්ටපරවලදී පහර දුන්නේ කියලා. කඹෑදීම ඊට දෙවෙනි නෑ. හරි. අපි මේ මොහොතේදී සූදානම් වෙනවා උන්ට අදාළ ත්‍යාගයන් ලබා දීමට. මේ මොහොතේම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ආදරණීය මම හිතන්නේ ක්‍රිෂාන්ත මහතා ඉන්නවද මේ අවස්ථාවේ? නෑ. මම හිතන්නේ ක්‍රිෂාන්ත මහතා නිතර අතුරුදහන් වෙන ඒ සම්බන්ධයෙන් අපි වෙනම සොයා බැලිය යුතුයි. අපේ ආදරණීය සභාපතිතුමාට ආරාධනා කරනවා ත්‍යාග ලබා දෙන්න. මම හිතන්නේ අපේ අම්මත් හිටියද කොහෙද මේ කණ්ඩායමේ නේද? අපේ අම්මා උණු වතුර ගේන්න ගිහිල්ලා මට. වේගවත් අත්කොළ සන්නාදයක් ලබා දෙන්න කඹෑදීම කාන්තා ජයග්‍රාහකව සිදුවනවා. පෙරදුම නෙමෙයි ඕනේ සහභාගීත්වයේ වැදගත් වෙන්නේ. ඉදිරියට අපි වැඩ කරමු. අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි. මොකද ඔවුන්ගේ සහයෝගය රනිල්ලාගේ චලනයක් වගේ අපට අතිශය වැදගත් මේ සියලු වැඩ කටයුතු සංවිධානය කරද්දී. ඊළඟට අපි සූදානම් පුතා යන්න ත්‍යාගයක් තියෙනවා. යමිත දිසානායක මම හිතන්නේ රංගන දිසානායක මහතාගේ පුත්‍ර රත්නය ඔහු තමයි දෙවන ස්ථානය හිමි කරගන්නේ. පෙර වර්ෂවල වගේම අදත් මේ පැවති අවුරුදු දානයේ අපේ ප්‍රයන්සිටි සූර්ය මංගල්‍ය නව නිලධාරි මණ්ඩලයේ කැපවීම සහ සියලු දෙනාගේ මුදව ඇතුව තාමත්ම සාර්ථකව සිදු වුණු බව තමයි අපිට කියන්න තියෙන්නේ. මෙම අවුරුදු දානය 2025 අලුතෙන් පත් වුණු අපේ මහින්ද මහත්මයා ඇතුළු සභාපතිත්වයෙන් නිලධාරි මණ්ඩලය පෙර වර්ෂවල සිටපු සියලු දෙනාගේමත් මඟ පෙන්වීම යටතේ ඉතාමත්ම සාර්ථක අවුරුදු උත්සවයක් සංවිධානය කළා.
ඔබ පාවෙලා පිය නගලා මනසේ ඔබ දුර එනවා දැකලා වෙසවි සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා සියල්ලෙන් කෙරි දේවා ප්‍රතිමල් කිනා
සියලවසී පද හදලා ආදරයට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවලු ආදරයට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවලු ආදරයට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවලු බොහොම
මිතුරයි අප දෙදෙනා මගේ උරතලේ මත ඔබ හිස තියාගෙන මල හිරු ගැස යන දවසක හවසක සිටිජය බලාගෙන දෙත මනුනේ අප නොපැතුව මොහොතක සමුවර ගන්නද නැති මොහොතක මා තනි කෙරුවත් ඉවත බලා අහට නැති මනස පුරා මතක තියෙයි ඔබව සදා මතක තියෙයි ඔබව සදා විත පාරනා කතා එපා කියන්න ඔය හිමියස් වලින් බලන්න මතෙස මොන දේ වුණත් අනාගතේදී අපට මට ආදරේ කියා පොරොන්දු වෙන්න මට ආදරේ කියා පොරොන්දු වෙන්න මගේ උරතලේ මත ඔබ හිස තියාගෙන මල හිරු බැස යන දවසක හවසක සිටිජය බලාගෙන තොට මලුනේ අප නොපැතුව මොහොතක සමුවර ගන්නද
ඕකේ එහෙනම් කට්ටියම ඔන්න එක දිගට ඔන්න දැන් සික්සට කටු සෙදට
අද ප්‍රයිම් සිටි අවුරුදු උදානය 2025 අද උදෑසන සිට මේ දක්වාම පැවතුණා. ඉතාමත් උත්කර්ෂවත්ව අලංකාරවත්ව දවස පුරාම අපි පැවැත්තුවා. ඉතින් මේ සඳහා මහත් වූ පරිශ්‍රමයක් දරමින් ඒ සඳහා නායකත්වය ලබා දුන් ප්‍රයිම් සිටි සුබසාධක සංඝයේ ගරු සභාපති මහින්ද මහතාට, ඒ වගේම ගරු ලේකම් කිසාන්ත මහතාට, ඒ වගේම ගරු භාණ්ඩාගාරික රංගන මහතාට ඇතුළු සියලුම නිලධාරි මණ්ඩලයට අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම අපි හැමෝමත් පුළුවන් විදිහට දායකත්වය ලබා දුන්නා. ඒ වගේම මේ අවුරුදු උදාන සංකල්පය මීට අවුරුදු 2කට පෙර මේක ඇති කරලා මේක ලස්සන මේ වැඩේ කරා යන්න අපිට ආරම්භයක් ලබා දුන් හිටපු සභාපති අනිල් මහත්මයා ඔබතුමාටත් ඉතාමත් ගෞරවයෙන් නීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපි සමාජිකයන් විදියට සියලු දෙනාම අද දවස පුරාම පුළුවන් උපරිම දායකත්වය ලබා දුන්නා මේ වැඩේ සාර්ථක කරගන්න. ඉතාමත් ලස්සන දවසක්. එහෙනම් නැවත වාරක් සභාපතිතුමන් ඇතුළු නිලධාරි මණ්ඩලයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මෙවන් වූ කාර්යයක් තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය පවා කැප කරමින් මේ සමාජිකයන්ගේ මේ සතුට ප්‍රීතිය නිමිත්තේ ප්‍රීතිය වෙනුවෙන් මේ කරන ලද කාර්යය. ඒ වගේම අද උදෑසන ඉඳන් මේ රාත්‍රිය මේ අවසන් මේ මොහොත දක්වාම තමන්ගේ ලයන් විට හඳ මේ ගෝවන මුසු කරමින් අප හැම කෙනාම ඉතාමත් ප්‍රබෝධමත් කරමින් අප හැම පිනවපු අප හැමෝම ආමන්ත්‍රණය කරපු මිෂෙල් සහෝදරයා ඔයාලට බොහොම ස්තුතියි අපි වෙනුවෙන් මේ දක්වන දායකත්වය. right එහෙනම් මගේ ස්තුතිය අවසන් කරනවා. right බොහොම ස්තුතියි. Nih